Hi guys, welcome back to my YouTube channel. අද අපි මේ කොහෙද යන්නේ කියලා ඔයාලා දැනටම දන්නවා ඇති. අද අපි යනවා අහංගම. අද අපි අහංගම යන්නේ train එකේ. ඉතින් අපිට 1.5 hours ride එකක් තිබ්බා. Finally we came to the අහංගම railway station. අහංගම කිව්වම මේ දවස්වල ගොඩක් famous තැනක් තමයිනේ Kai අහංගම කියන්නේ. Now we came to the Kai අහංගම rooftop cafe and bar. This is the most beautiful entrance view of the Kai Ahangama rooftop cafe. So this time cafe was very crowded. Then we decided we will go to the rooftop sitting area. This is the most beautiful rooftop view of the cafe. අපි මෙතන cafe එකට ගියේ 12 o'clock වගේ. ඉතින් මේ දවස්වල රස්නේ ගොඩක් වැඩි නිසා මේ time එකේ cafe එකේ ටිකක් රස්නේ වැඩි. In my experience, I think most suitable time is evening time. But we have other plans. ඒ නිසා අපි මේ time එකේදී cafe එකට ගියා අපේ brunch එක ගන්න. අපි දැන් මේ drinks and foods order කරලා එනකන් තමයි පොඩි videos ටිකක් අරගන්නේ ලස්සන view එකත් එක්ක. ඔයා train එකේ අහංගම එනවා නම් අහංගම railway station එකේ නම් 2-3 minutes වගේ තමයි මේ cafe එකට තියෙන්නේ. Now came our drinks. අපි drinks වලට order කරේ ice Milo and ice chocolate. These two are most tasty, but my favorite is ice chocolate. Kai අහංගම කියන්නේ මේ දවස්වල ගොඩක් viral වෙලා තියෙන cafe එකක්නේ. එහෙම වෙන්න reason එක තමයි ඒකේ තියෙන interior design එක and the most beautiful view එක. මගේ bucket list එකේ තිබ්බ තැනක් තමයි මේ Kai අහංගම cafe එක. මොකද මම ගොඩක් beach fan කෙනෙක්නේ. ඉතින් මගේ vlogs videos බලලා තියෙන කට්ටිය දන්නවා මම sea view එකකට කොච්චර කැමතිද කියලා. ඒ beautiful sea view එක නිසාම තමයි මම මේ cafe එක choose කරේ. මට දැන් මේ වීඩියෝ එක එඩිට් කරද්දිත් මේ ප්ලේස් එක මේ ටයිම් එක ගොඩක් මිස් වෙනවා දැනෙනවා. මොකද මේ වගේ ලස්සන වේව් එකක් දිහා බලාගෙන තමන් ආසම කෙනත් එක්ක කතා කර කර ටයිම් එක ස්පෙන්ඩ් කරනවා කියන්නේ හරි අමුතු හැඟීමක්. ඔයා මේ කැෆේ එකට ගිහින් තියෙන කෙනෙක් නම් ඔයාලගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා අපිත් එක්ක ෂෙයා කරගන්නකෝ. මේ තියන්නේ අපි මීල්ස් වලට ඕඩර් කරපු එක. අපි දෙන්නම ඕඩර් කරේ මෙයාලගේ බර්ගර් එක. ඒකට රීසන් එක තමයි අපි දෙන්නටම ආස හිතෙන මීල් එකක් තමයි මේ බර්ගර් එක. ඒ වගේම තමයි අපි මෙයාලගේ රිවිව්ස් ගොඩක් බැලුවා. ඒ රිවිව්ස් වලත් ගොඩක් අය මේක රෙකමන්ඩ් කරලා තිබුණා. ඉතින් ඇත්තටම මමත් highly recommend කරනවා මේ මීල් එක. මොකද ඇත්තටම මාරම රසයි. ඒ වගේම තමයි portion එකත් ගොඩක් ලොකුවට තියෙනවා. මේ cafe එකේ menus price list ඔක්කොම යාලගේ social medias වල publish කරලා තියෙන්නේ. ඉතින් මේ cafe එකට එන්න reservations මුකුත් දැම්මේ නැහැ. එහෙම reservation එකක් දාන්න ඕමනාවක් නැහැ. හැබැයි අර ලස්සන sitting area එකක් ගන්න නම් පොඩ්ඩක් peak time එක අමාරුයි. And also මෙයාලගේ staff එකත් හරිම friendly. ඉතින් I really appreciate it. අපි මෙතන 2 hours වගේ හිටියා. කැෆේ එක ළඟින් පහළට beach access එක තියෙනවා. ඉතින් එතන පහළට ගියාම කැෆේ එක පේන විදිහ තමයි මේ. After that we came to the another most tourist attraction place. ඉතින් ඔයාලා මේක දැකපු ගමන්ම දන්නවා මේ කොහෙද කියලා. Secret Beach in අහංගම. අද weekend එකේ දවසක් හින්දා වෙන්නේ නැති ගොඩක් සෙනග ඉන්නවා beach එකෙත්. අයිස් අපිට මෙතෙන්ට ගිහිල්ලා unexpected දෙයක් වුණා. අපි හිතුවේ නැති විදිහට මුහුදු රැළක් ඇවිල්ලා මගේ phones දෙමුණා. ඒක උනේ ඇත්තටම මගේ carefulness එක නැති නිසා. හැබැයි ඔයාලා මේ වගේ තැනකට යනවනම් අනිවාර්යෙන්ම careful වෙන්න.
Saw this secret beach, also very beautiful. We spent some nice time in there. ඇත්තටම ලස්සනයි නේද මේ view එක. මම දැන් මේ hina වෙලා හිටියද ඉන්නේ ටිකක් බයයි. මොකද මගේ ෆෝන්ස් වලට මොන හරි වෙලාද කියලාත් මට බය හිතෙනවා. but ඉතින් එහෙම හිතලා ඔලෙන් ඉඳලා හරියන්නේ නැහැනේ. ඒ නිසා මම අපේ time එක enjoy කරා. ඔයා මේ secret beach එකට ඇවිත් තියෙනවා නම් ඔයාගේ experience එක කොහොමද කියලා comment එකක් දාන්න. ජීවිතය විඳ ගන්න ලෝකෙ නිදක් නොදෙන ඈතට වෙලා තෙමිමු පිනිවැහි පොදෙන් ප්‍රේමයට ප්‍රේමය වෙන්න මිල නොවන ජීවිතය පුබුදන්න පිනිවැස්ස වස්සන්න මත්දාන තෙත් වෙන්න ආදරය දළුලන්න. wow බලන්නකෝ දෙකොස්සල ලස්සන. මේ වීව් එකත් එක්ක ඒ දෙකොස්සල ලස්සන තවත් වැඩි වෙලා පේනවා. අහංගම කිව්වම තවත් ෆේමස් දෙයක් තමයි රිටිපන්න ක්‍රමයට මාළු අල්ලන එක. ඉතින් මේ පැතිවල මිනිස්සු ඒවට ස්පෙෂලයිස්ඩ් වෙලා ඉන්නේ. හැම කෙනෙක්ටම ඒ විදිහට මාළු අල්ලන්න බැහැනේ. ඉතින් ඒ විදිහට රිටිපන්න ක්‍රමයට මාළු අල්ලන්න හදපු රිටි තමයි මේ දැන් තියෙන්නේ. අපි ඒ වීව් එකත් බලලා ඊළඟට ගියත් තවත් most famous sea view cafe එකකට. This is Cactus Ahangama. I don't know my pronunciation is correct or wrong, but this is also the most beautiful and famous cafe in Ahangama. We ordered some drinks and we enjoy our beautiful view and time. අපේ drinks ආවා. අපි දැන් ඉතින් පොඩි drink එකක් ගන්න ගමන් මේ ලස්සන view එක දිහා බලාගෙන අපි time එක spend කරනවා. ඔයාලත් බලන්නකෝ guys අපේ view එක හොඳයිද කියලා. finally දැන් අපිට ගෙදර යන්න time එකත් ලඟ වෙලා තියෙන්නේ. ඉතින් අපේ vlog එක අන්තිම වෙනකම් බලපු ඔයාලා හැම කෙනෙක්ටම thank you so much. ඒ වගේම තමයි ඊළඟට මොන වගේ vlog එකක් අරන් එනවද කැමති කියලා comment එකක් දාන්න. bye bye.